අයිබෝවන් හැමෝටම මම නවසීලන්තයේ ඕක්ලන්ඩ් ඉඳලා මේ කතා කරන්නේ. ඉතින් මගේ අරමුණ තමයි මේ වීඩියෝ එකෙන් මම වගේම 100 ගාණක් ඉන්නවා ශ්‍රී ලංකාවෙන් ආපු ඇත්තටම තරුණ පිරිස. මෙහි තියෙන ලොකුම අභියෝගය තමයි ජොබ් එකක් හොයාගන්න. ඒක පාර්ට් ටයිම් ජොබ් එකක් වෙන්න පුළුවන්, ෆුල් ටයිම් ජොබ් එකක් වෙන්න පුළුවන්. දෙකම ටිකක් අභියෝගාත්මක දෙයක්. නමුත් අවස්ථා ගොඩක් තියෙනවා. අපි මේ ජොබ් සර්ච් එකක් කරොත් ගොඩාක් වේකන්සීස් තියෙනවා. ඉතින් අපි හරි විදිහට කොහොමද අපිව ප්‍රසන්ට් කරන්නේ, ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දාන්නේ, ඒ අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. ඉතින් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඒ නමුත් අවස්ථාවන් තියෙනවා. අපි දාන එෆර්ට් එක අනුව තමයි අපිට පළවෙනි ජොබ් එක හෝ අපි බලාපොරොත්තු වෙන සුදුසු ජොබ් එකක් ඉක්මනින්ම හම්බ වෙන්නේ. ඉතින් මම ලංකාවෙන් ආවේ මාර්තු 20 දැන් සති 3ක් වගේ වෙනවා. ඉතින් මමත් පළවෙනි සතියේ ඉඳන්ම මේ වෙනකන් එක දිගටම ලොකු එෆර්ට් එකක් දානවා ඔන්ලයින් එක හරහා. ඒ වගේම ෆිසිකලි මේ තැන් වලට ඇවිල්ලා, ෂොප්ස් වලට, රෙස්ටොරන්ට්ස් වලට ඇවිල්ලා මැනේජර්ස්ට කතා කරලා CV එක දීලා ජොබ් එකක් තියෙනවද කියලා බලලා ඒ අවස්ථාව ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවා මේ එෆර්ට් එක ඉතා ඉක්මනින් සාර්ථක වෙනවා කියලා. ඉතින් මම දන්න විදියට ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ලංකාවෙන් ආපු මාස 4-5 යනකම්ම හරියට ජොබ් එකක් නැහැ. මේ ජොබ්ස් ඇත්තටම ගොඩක් ඉතින් පර්මනන්ට් දේවල් නෙමෙයි. සමහරට සතියෙන් දෙකකින් තව ජොබ් එක නැති වෙන්න පුළුවන්. තව අලුත් ජොබ් එකක් හොයන. ඉතින් ඒක කන්ටිනියුස් එෆර්ට් එකක් දාන්න ඕනේ. නමුත් මුල්ම ජොබ් එක ගන්න එක ගොඩක් චැලෙන්ජින්. ඒක තමයි ඇත්ත සිටුේෂන් එක. නමුත් මේ තමන්ගේ හැකියාවෙන්, තමන්ගේ උත්සාහයෙන් ජොබ් එකක් හොයාගන්න බැරි නැහැ කියන තැන මම ඉන්නවා. ඉතින් මමත් දැනටත් මට ෆස්ට් ජොබ් එක හම්බ වෙලා නැහැ. නමුත් මම උපරිම උත්සාහ කරනවා කොහොමද ඉක්මනින් ජොබ් එකක් හොයාගන්න කියන චැලෙන්ජ් එක අචීව් කරන්න. එතෙන්දී මම මුලින්ම කරන්නේ ඇත්තටම මේ ඒරියා එක සිලෙක්ට් කරලා තමයි යන්නේ. මම මුලින්ම පදිංචි වෙලා ඉන්න ඒරියා එක ඉස්සලාම ෆෝකස් කරගෙන එතන තියෙන සිටිස් වලට ගිහිල්ලා ෂොප් එකෙන් ෂොප් එකට යනවා, රෙස්ටොරන්ට් එකෙන් රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා මැනේජර්ස්ට කතා කරලා අපි කරපු දේ අපිට ඇත්තටම මෙහි එක්ස්පීරියන්ස් එකක්, හිස්ටරි එකක් නැති නිසා ලංකාවේ අපි කරපු දේ ගැන ඉතා කෙටියෙන් සමරි එකක් දීලා CV එක දීලා ආවම ගොඩක් දුරට අපිව කන්සිඩර් කරන්න ඉඩක් තියෙනවා කියන එකයි මට කියන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකේ පර්පස් එක මම ඉස්සලා කිව්වා වගේම දැනට ජොබ් එකක් නැතුව ටිකක් ෆ්‍රස්ට්‍රේට් වෙලා ඉන්න හැමෝටමත් පොඩි අස්වැසිල්ලක්, ඒ වගේම පොඩි කියන්නේ අත්දැකීමක්, මගේ අත්දැකීම ෂෙයා කරගෙන කියන්නේ තවත් උත්සාහ කරලා ඉක්මනින් රැකියාවක් හොයාගන්න ශක්තියක් වෙන එක තමයි මගේ අරමුණ. ඒත් එක්කම මම මේක විනෝදාංශයක් වශයෙන් නෙමෙයි කරන්නේ. ඇත්තටම මේක තව කෙනෙක්ට උදව්වක් වෙයි කියලා හිතලා තමයි ඇත්තටම කරන්නේ. ඉතින් බලමු ඕගොල්ලන්ගේ අදහසුත් දක්වන්න, කමෙන්ට් කරන්න. සමහරට මම නොදන්න ගොඩක් කාරණා ඕගොල්ලෝ දන්නවා ඇති ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. මොකද මම තාම මෙතෙන්ට මාසයක්වත් නැහැ ඇවිල්ලා. ඉතින් අපි බලමු ඉස්සරහටත් මගේ වීඩියෝ එකකින් මම ඉස්සරහට ඔයගොල්ලන්ට හම්බ වෙන්නම්. Thank you so much.